ගමනාක් ආයතනයේ අපෙන් ඔයාලට දෙන ස්ටුඩන්ට් වීසා යටතේ ජපානයට පැමිණෙන සිසුන්ට ලැබෙන නේවාසික පහසුකම් තමයි මේ තියෙන්නේ. එනවද යන්න? අපිත් එක්ක නේවාසික පහසුකම් බලන්න. අද ජපානයේ රස්නේ දවසක්. ඉතින් ඒක නිසා මම කුඩේ අරගෙන තමයි එළියට ගිහිල්ලා ආවේ. ජපානයේ විශේෂත්වයක් තියෙනවා මේ විදිහට ගෙදරක ඉස්සරහා අපිට මේකට කියන්නේ ජපාන් භාෂාවෙන් ගෙන්කන් එක කියලා. හැම ගෙදරකම මේ විදිහට වෙන් වෙලා තියෙනවා. අපේ එළියට දාගෙන ගිහිල්ලා ඇතුළට එනකොට අපි දාගෙන ගිහපු පාවහන් ටික මෙතනින් තියලා හෝ එහෙමත් නැත්නම් වෙනත් ස්ථානයක තියලා නිවසට ඇතුල් වෙන්න. එහෙනම් එන්න අපිත් එක්ක යන්න. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වුණාට පස්සේ මේ නේවාසිකාගාරයේ පළවෙනිටම හම්බ වෙන්නේ අපිට කිචන් එක. එන්න කිචන් එක කොහොමද කියලා බලන්න. කාගාරයේ අපි යමු ශිෂ්‍යයන්ගේ කාමර කොහොමද කියලා බලන්න. මේ සිසුවෙකු අරුබයිතවලට යන අවස්ථාවක්. මේ තියෙන්නේ අපේ ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරවල ඇතුළේ තත්ත්වය. ජපානයේ වැඩිපුරම පිළිවෙල කියන දේ අංක 1ටම තියෙන රටක්. ඉතින් අපේ බුද්ධ ආගම ඒ විදිහටම ආරක්ෂා කරන්න මෙහි ආපු සිසුන් වග බලාගෙන තියෙනවා. ඔයාලට පේනවාද මේ සාක්ෂි වලින් එයාලා කොච්චර ලස්සනට ඒ දේවල් තියාගෙන ඉන්නවද කියලා. එහෙනම් තවත් දවසක තවත් විදිහකින් හම්බ වෙමු.